දිවයින පුරා ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර පද්ධතිය වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය කරන වාහන මිලදී ගැනීමට ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘති යටතේ ඇමරිකන් ඩොලර් මිලියන 150ක අරමුදල් සලසා ගැනීම පිණිස ශ්‍රී ලංකා රජය සහ ලෝක බැංකුව සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සංගමය සමග මූලික ගිවිසුමක් අත්සන් කළා තියෙනවා. බෝනෝන් රෝග වැළැක්වීම සහ කළමනාකරණය, වැඩිහිටි හා සහන සත්කාර, ප්‍රජා මට්ටමේ සෞඛ්‍ය සේවාවන් ශක්තිමත් කිරීම, දේශගුණීය ආශ්‍රිත සෞඛ්‍යමය හදිසි අවස්ථා සඳහා ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම ඇතුළු සෞඛ්‍ය සේවාවන් සැපයීම අරමුණු කර ගැනීමෙන් එම ව්‍යාපෘතිය 2024 සිට 2028 දක්වා කාල සීමාව තුළ ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරනවා. ඒ අනුව ශේෂ්ඨ කාර්ය මණ්ඩලයේ ඒ කියන්නේ පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ප්‍රාථමික සත්කාර හෙද නිලධාරීන් සහ අධීක්ෂණ කණ්ඩායම් කියන ඒ කණ්ඩායම් සඳහා ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම් නොමැතිකම මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බාධාවක් හැටියට හඳුනාගත්තා. නිවෙස් පාදක සත්කාර සහ ප්‍රජා සම්බන්ධතා ආවරණය පුළුල් කිරීම, ශේෂ්ඨ පරීක්ෂණ සහ අධීක්ෂණ කාර්යයන්හි කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීම, සායනික අපද්‍රව්‍ය ආරක්ෂිතව සහ නිසි වේලාවට ප්‍රවාහනය කිරීම සාතික කිරීම සඳහා ප්‍රවාහන ධාරිතාව වැඩි දියුණු කිරීම පිණිස අවශ්‍ය වාහන පහ සඳහන් පරිදි ප්‍රසම්පාදනය කරන්නට සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමතුමා ඉදිරිපත් කළ යෝජනාව අන්තිම මණ්ඩලය අනුමත කරා. යනුව පහත වාහන ප්‍රමාණය මිලදී ගැනීමට අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. සායනික අපද්‍රව්‍ය ප්‍රවාහන ලොරි රථ 26ක්, ඩබල් කැබ් රථ 26ක් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් සඳහා, ආසන 10ක් සහිත වෑන් රථ 5ක්, ආසන 42 බස් රථ 2ක්, පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් මිඩ්වයිෆ් සඳහා ස්කූටර් 2891ක්, මහජන සෞඛ්‍ය හෙද නිලධාරිනියන් සඳහා PHNO ස්කූටර් 200ක්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් PHI සඳහා යතුරුපැදි 1350ක්, රසායනාගාර සේවා සඳහා ස්කූටර් 200ක්, වෛද්‍ය සැපයීම් අංශය සඳහා අධිශීත කරන ට්‍රක් රථ 20ක්, වෛද්‍ය සැපයීම් අංශය සඳහා ෆෝක් ලිෆ්ට් 8ක්, පුත්තලම ප්‍රාදේශීය සෞඛ්‍ය කාර්යාලය සඳහා ක්‍රූ ක්‍රැබ් රථයක්, යාපනයේ දිස්ත්‍රික්කය සඳහා ගිලන් රථ යාත්‍රාවක් ඇම්බියුලන්ස් වෙසල් එකක් ගන්න මේ අනුව බලාපොරොත්තු වෙනවා.